අද අපි කතා බහ කරන්නේ ශ්‍රී ලංකාවේ රැකියා බඳවා ගැනීමේ ගැටලු පිළිබඳව. ශ්‍රී ලංකාවේ රැකියා බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී සේවා යෝජකයන්ටත් රැකියා අපේක්ෂකයන්ටත් බලපාන ප්‍රධාන ගැටලු කිහිපයක් තිබෙනවා. මෙහි ප්‍රධානම ගැටලුව වෙන්නේ දක්ෂතාවය නොව, කුසලතා පරතරය සහ ක්‍රියාවලියේ දුර්වලතා. අපි මේවා එකින් එක සලකා බලමු. පළමුවෙන් කුසලතා නොගැලපීම. බොහෝ අපේක්ෂකයන්ට සහතික තිබුණත් ප්‍රායෝගික කුසලතා, sannivedana හැකියාව සහ සැබෑ වැඩ අත්දැකීම් නැහැ. ඊළඟට රැකියා විස්තර පැහැදිලි නොවීම. අපැහැදිලි job descriptions නිසා අවුල්, වැරදි අයදුම් සහ වැරදි බඳවා ගැනීම සිදු වෙනවා. ඒ වගේම දුර්වල බඳවා ගැනීමේ ක්‍රියාවලිය නිසා ඉක්මන් බඳවා ගැනීම හා වැරදි සේවකයන් තෝරා ගැනීම මගින් වැඩි ටර්නෝවර් එකක් ඇතිවීම සිදු වෙනවා. තවද සහතික මත අධික අවධානයක් යොමු කිරීම මේ කාලයේදී සිදු වෙනවා. ශිෂ්‍යයන් බොහෝ විට සහතිකවලට වැඩි අවධානයක් දක්වනවා. නමුත් ආයතන වැඩි වශයෙන් සොයන්නේ රැකියා කුසලතා. මෙයට තවත් කරුණක් වන්නේ sannivedanයේ හිඟකම. බඳවා ගැනීමේදී පැහැදිලි ෆීඩ්බැක් එකක් නොමැතිවීම නිසා අපේක්ෂකයන් අතර කලකිරීමක් ඇති වෙනවා. අපගේ අවසාන පණිවිඩය තමයි ශ්‍රී ලංකාවේ රැකියා බඳවා ගැනීමේ ගැටලු බොහෝ විට අධ්‍යාපනයේ සහ සැබෑ රැකියා අවශ්‍යතා අතර පරතරය නිසා ඇති වෙනවා. වැරදි අධ්‍යාපන පද්ධතිය මෙහි ප්‍රධානම හේතුවක්. තරුණ වෘත්තිකයන් විසින් ආරම්භ කළ රෙක්රුට්මන්ට් සමාගමක් ලෙස අපි මෙම පද්ධතිය වෙනස් කිරීමට කටයුතු කරමින් සිටිනවා. අපි ශ්‍රී ලංකාවේ සැබෑ වෙනසක් ඇති කිරීමට ඇප්ෆිල් අප්ස්කිල් බ්‍රාන්ච් එක ආරම්භ කරලා තියෙනවා. කුසලතා පදනම් වූ ඉගෙනීම සහ රැකියා සූදානම සඳහා ඔබත් අදම අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න www.aptfil.com